Hello everyone and welcome back to Nema's Diary. ඔගොල්ලෝ හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මේ වීඩියෝ එක පටන් ගන්නේ හවස් වරුවකින්. අපි දැන් මේ හදන්නේ වෙසක් කූඩු හදන්න ඕන වෙන උණ බට කපන්න යන්න. ඉතින් මමයි අපේ අම්මයි අක්කයි අපි තුන්දෙනාම ගියා උණ බට ටික කපා ගන්න. උණ පඳුර ළඟම ලොකු ඉඳි ගහක් තියෙනවා. ඉතින් ඉඳි තියෙන කාලෙට මේ ගහ පිරෙන්නම ඉඳි හැදෙනවා. ඉතින් අපි යමු දැන් ටක් ගාලා උණ බට්ටේ කපන්න. අපි හැදුවේ උණ බටයක් අලුතෙන්ම කපා ගන්න. හැබැයි උණ ගහ ගාව කපපු උණ බටයක් තිබුණා. ඉතින් මේක හදන්න චූටි උණ පතුරුනේ ඕනේ. ඉතින් අපි හිතුවා ඒකේ පොඩිවර තියෙන අතු කෑලි වලින් අපි උණ බට ටික කපා ගන්න. ඔන්න දැන් අපි හදන්නේ ඒව ටික හිමීට කපලා ගන්න. ඉතින් මේ වගේ වෙසක් කූඩුවක් හදන්න මෙච්චර මහන්සි වෙන්න ඕනේද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඉතින් අද කාලේ ඕනේ තරම් කඩවල වලින් ප්ලාස්ටික් වෙසක් කූඩු, හදපු වෙසක් කූඩු ඕනේ තරම් අපිට ගන්න පුළුවන්නේ. හැබැයි මට හිතුණා ඒ වගේ අපි ආටිෆිෂල් වෙන්නේ නැතුව අපිට පුළුවන් මේ වෙසක් කූඩුවක් ගෙදරදීම හදාගන්න. ඔන්න මම අද හදන්න යන්නේ අටපට්ටම. වෙසක් කාලෙට අපිට ඕනේ තරම් අටපට්ටම් වෙසක් කූඩු බලා ගන්න පුළුවන්. ගොඩක් අය අටපට්ටම් වෙසක් කූඩු හැදුවට මේ අටපට්ටමේ තේරුම දන්නේ නැහැ. ඉතින් මං හිතුවා මගේ වීඩියෝ එකෙන් අටපට්ටමේ තියෙන අදහස ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අටපට්ටමේ සමචතුරස්‍රාකාර කොටු 4ක් තියෙනවා. ඉතින් මේ කොටු 4ෙන් කියවෙන්නේ චතුරාර්ය සත්‍ය. ඒ වගේම ත්‍රිකෝණ 8ක් තියෙනවා. ඒ ත්‍රිකෝණ 8ෙන් කියවෙන්නේ අටලෝ දහම. ඒ වගේම උඩයි යටයි අපේ වෙසක් කූඩුවේ හිස්ව තියන්නේ ඉපදීම සහ මරණය. ඒ වගේම මේ වෙසක් කූඩුව අලවද්දී අපි රැලි කොළ කපලා අලවනවා. ඉතින් මේ රැලි කොළ වලින් අදහස් කරන්නේ නිමක් නොවන සංසාර ගමන. ඉතින් ඇත්තටම බැලුවොත් මේ වෙසක් කූඩුවෙන් කියන අදහස තමයි නිමක් නොවන සසරේ උඩත් යටත් හිස් වගේ ඉපදෙනවා මැරෙනවා. මේක තමයි අපේ සංසාර ජීවිතය කියන්නේ කියලා. ඔන්න ඉතින් මම වොෂ් එකක් එහෙම දාලා දැන් මේ හදන්නේ වෙසක් කූඩුව හදන්න. ඔන්න මම එක අටපට්ටමක් නම් හදලා ඉවරයි. තව එකක් හදන්න තියෙනවා. හැබැයි දැන් ගොඩක් රෑ වෙලා නිසා මම දැන් හදන්නේ නිදා ගන්න. ඔන්න ඔයගොල්ලව මගේ සෙකන්ඩ් එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මේ තමයි පොයට කලින් දවස. මම හැරෙනකොට 8:00 විතර ඇති. ඉතින් පොඩ්ඩක් විතර පරක්කු වෙලා ඉතින් මම හිතුවා අද මගේ දවස මොකද වුනේ කියලාත් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අද තියෙනවා අපේ ගමේ පින්ඩපාත දානයක්. ඉතින් ඒකට යන තමයි දැන් මේ ලෑස්තිලා ඉන්නේ. ඉතින් ගමේම අය පාරට ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ. එයාලා හදාගත්තු දානේ කැවිලි පෙවිලි මේ හැම දෙයක්ම පින්ඩපාතේ වදින හාමුදුරුවන්ට පූජා කරන්න. ඉතින් අපේ ගමට මේ වගේ වටිනා සම්පත් ගොඩක් තියෙනවා. ඒ වගේම අපේ ගම හරිම ලස්සනයි.
ඉතින් මම ගොඩාක් වාසනාවන්තයි මේ වගේ ගමක ඉපදෙන්න ලැබුණේ ගැන. ඉතින් අපි හැමෝම ගොඩාක් ශ්‍රද්ධාවෙන් භික්ෂුන් වහන්සේලාට දානය පිරිනැමුවා. ඉතින් ඒ අවසානයේ උන්වහන්සේලා විසින් අපට පින් අනුමෝදන් කිරීමකුත් සිද්ධ කළා. දානෙ පූජා කරලා ඇවිල්ලා ඔන්න මම තව වෙසක් කෝටුවක් හැදුවා. දැන් තියෙන්නේ මේවා අලව ගන්න. මේ vlog එකේ දවස් ගානක වීඩියෝස් මම එකතු කරලා හදලා තියෙන්නේ. ඉතින් මේ තමයි පොය දවසට පස්සේ දවස. මම දැන් මේ හදන්නේ පුකුරු වද මල් වලින් ටී එකක් හදාගන්න. හිබිස්කස් ටී එකක් හදාගන්න තමයි දැන් මම මේ හදන්නේ. ඉතින් බලමු අපි කොහොමද මේක හදාගන්නේ කියලා. ඉංග්‍රීසි වලින් හිබිස්කස් ෆ්ලවර් කියන මේ මලට තවත් වචනයක් තියෙනවා චයිනා රෝස් කියන නම. ඒ වගේම සිංහලෙන් පොකුරු වද, සපත්තු මල වද මේ කියන නම් හැම එකකින්ම මේ පොකුරු වද මල් හඳුන්වනවා. හිබිස්කස් ටී වලින් අපිට ගොඩාක් බෙනිෆිට්ස් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ පොකුරු වද මල් වල විටමින් C, බීටා කැරොටින් වගේ ප්‍රතිඔක්සිකාරක තියෙන නිසා සමේ ඇතිවන දැවිල්ල, කැල්සියම් වලට වගේම සම එල්ලා වැටීම, අඳුර ලප ඇතිවීම වලට ප්‍රතිකාරයක් වශයෙන් මේ හිබිස්කස් ටී බොන්න පුළුවන්. එහෙනම් අපි මේ හිබිස්කස් ටී එක හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම කඩාගත්තු මල් හොඳට සෝදලා ඒක මේ වගේ පෙත්තෙන් පෙත්ත අපි ටී එක හදාගන්න ජග් එකට දාගන්නවා. ඊට පස්සේ මේ ජග් එකට හොඳින් නටන උණු වතුර දාලා වතුර වලට පොකුරු වද මල් හොඳට ඇබ්සෝබ් වෙනකන් විනාඩි 2-3ක් මේ විදිහට තියාගන්න ඕනේ. ඔන්න දැන් අපේ හිබිස්කස් ටී එක රෙඩි. ඉතින් අපි මේ විදිහට කෝප් වලට දාපුවම ඔයාලට පේනවා ඇති රතු පාටට හුරු පාටක් තමයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ 0.2-3ක් විතර මේ කෝප්පෙට දාපුවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් රතු පාටට තිබ්බ මේ හිබිස්කස් ටී එකේ පාටවල වෙනසක් වෙනවා. ඉතින් රතු පාට තිබ්බ එක දැන් රෝස පාටට හුරු වෙන තමයි තියෙන්නේ. ඉතින් මේක ඔයගොල්ලන්ටත් බොන්න පුළුවන් අදලා. එතකොට ඔයාලගේ සමේ තියෙන ගැටලු වලට වගේම මම අර කලින් කියපු රෝග වලට ගොඩාක් හොඳ ඖෂධීය බෙහෙතක් තමයි මේ හිබිස්කස් ටී එක. එහෙනම් මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටිය ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.